අයිබෝවන් අද 2025 වර්ෂයේ වප්පුන් පොහෝ දිනය. ඒ කියන්නේ හරියටම මාස 10ක් ඔන්න ගෙවිලා තව මාස 2ක් පොහොයවල් 2යි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්නට. කලබල වුණාද නෑ නේද? කලබල වෙන්න එපා. අලුත් මාසයක්, අලුත් සතියක්, අලුත් දවසක්. මේ පොහොය දවස සඳුදා දවසේම යෙදෙන්නට අද දවස විශේෂ වෙනවා. ඉතින් මේ විශේෂ පොහොය දවසේ අපි ඔබේ ජීවිතය ජ්‍යොතිර විද්‍යාවට අනුව නැත්තම් මේ පුළුල් ශාස්ත්‍රයට අනුව යහපත් විදිහට ගත කරන්නේ කොහොමද? අපි අද කතා කරනවා ඒ ගැන. ඉතින් අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පීරිස් මැතිතුමන්. අයිබෝන ඔබතුමාට. මං කිව්වා හරිනේ අද විශේෂ දවසක් විශේෂයෙන්ම සඳුදා දවසේ අලුත් ආරම්භයක් සතියක පොහොය දවස යෙදුන අද දවසට. ඉතින් මේ පොහොයට අනුව අපේ මිනිස් ජීවිත කොහොමද යහපත් විදියට මේ ජ්‍යොතිර විද්‍යාවට අනුව අපි ගත කරන්නේ, ගෙවන්නේ, කාල කළමනාකරණය කරගනිමින්. සුබා ඉතා වැදගත් කතා බහක් ආරම්භ වෙන්නේ. මොකද වප්පෝය එක ආරම්භ වෙන සඳුදා දිනය අපිට මේක පුංචි ඉල්ලීමක් කරන්න පුළුවන් අපේ ආදරණීය ජනතාවගෙන්. මේ මාසය සහ ආරම්භ වෙන සතිය අර ලද දෙයින් සතුටු වෙමු කියන අපි ලද දෙයින් සතුටු වෙමු කියන තේමාවත් එක්ක මේ මාසය ආරම්භ කරා නම් මං හිතන්නේ ඔබට ගොඩක් සහනදායී මානසිකත්වයක් ගොඩනගෙයි කියලා. මේක හරි පහන් සිතුවිල්ලක්. මේ පහන් සිතුවිල්ලත් එක්ක ආරම්භ කරන සතිය මං හිතන්නේ ඔබට ගොඩක් ඵලදායී සතියක් බවට පත් කර ගැනීමට පුළුවන් කමක් ඇති වෙනවා. අපේ ජීවිත ආපස්සට හැරිලා බලනකොට සුබා අපි ඇත්තටම මැෂින් වගේ. නමුත් අපි මැෂින් වගේ වෙන්න හොඳ නැහැ. මොකද අපි ජීවත් වෙන්න ඇවිල්ලා තියෙන මේ කෙටි කාලේ අපිට ජීවිතේ තාමත්ම වැදගත් වෙනවා මානසික සුවය. සහ අපිට දැන් අද ආරම්භ වෙන සඳුදා දිනය බොහෝ ආයතනවල නිවාඩු. ඒ නිසා මේක අපි ආරම්භ කරන සතිය පොය දිනයක් එක්ක යෙදෙන මේ සතිය අපි ඉතාමත් ඵලදායී නිවාඩුවක් විදිහට ගත කරන්න. ඵලදායී සතියක ආරම්භයක් විදිහට ගන්න හේතු වෙනවා නම් මං හිතනවා ඉතාමත්ම වටිනවා කියලා. ඒ වගේම තමයි මේ ඵලදායී නිවාඩුවක් එක්ක ආරම්භ වෙන සතියේදී ඔබ හිතන්න කල්පනා කරන්න පුළුවන් කාරණාවක් තමයි දැන් ලෝකේ බොහෝ සාර්ථක වෙච්ච පුද්ගලයන් ඉන්නවා. ඒ පුද්ගලයන් ගොඩක් දුරට ජීවිත සාර්ථක වෙලා තියෙන සුබා මේ ඇඟ මහන්සි කරලා නෙමෙයි. එතකොට ඒ අය මේ ඇඟෙන් වැඩ කරලා නෙමෙයි. ඒ කියන්නේ වෙහෙස බර උස්සලා නෙමෙයි. ඒ අය ජීවිතේ බොහෝ තැන්වල දිනාගෙන තියෙන්නේ මොලෙන් වැඩ කරලා. ඔළුව පාවිච්චි කරලා. ඒ නිසානේ අපි කියන්නේ ඇස් පෙන්නුනට වැඩක් නැහැ මොලේ අන්දනම් කියලා. ඒ නිසා ඇස් පේනවා වගේම අපි මොලෙනුත් බොහෝ දේවල් දකින්න ඕන. අන්නේ දැක්ම තමයි පුද්ගලයෙක්ගේ සාර්ථකත්වයට හොඳ ෆවුන්ඩේෂන් එකක්, හොඳ පදනමක් වැටෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් අද මේ ආරම්භ වෙන සතියේදී හිතන්න හොඳ නෑ සුබා අද ඩාලින් මම ඔයාට සපෝට් එකක් දෙන්නම් හවස රෙදි ටික හොදන්න. අපි හවස කොහොම හරි බලමු නිවාඩුව ගත කරන්න කොහේ හරි යන්න. එහෙම නැත්නම් අදින් ආරම්භ කරන අපි සතියේ සති මැද සති අග වෙනකොට අර රාජකාරිය පටන් ගමු. අනේ අපේ ගෙදර තවම වැඩි ඉවර නැහැ. ඒක කොහොම හරි කරගන්න මේ මාසෙ ටිකක් වැඩිපුර මහන්සි වෙලා මුදල් උපයන්න ඕන. සහ එහෙම නැත්නම් අපිට යන්න බැරි වුණානේ අක්කලෑ ගෙදර. ඒ නිසා අපි අක්කලෑ ගෙදර යන්න බස් එකටත් කීයක් හරි හොයාගෙන ඒගොල්ලන්ටත් මොන හරි දේවල් ටිකක් අරගෙන යන්න බලමු. අර ආදි වශයෙන් අපි මනසට පටවගත්තොත් එහෙම වගකීමක්. එතකොට ඒ වගකීම් කියන එක මනසට පැටවීමත් සමගම අර ඵලදායී දවස, ඵලදායී නිවාඩුව, ඵලදායී මානසිකත්වය එහෙම් පිටින්ම නැති වෙලා යනවා. ඇයි අපි කෙලින්ම අපේ මනස ගෙනියන වගකීම් කියන කාර්යභාරයට. ඒ නිසා අපි මේ
ජීවිතේ තියාගන්න ඕන ඒ වගේ කාර්යභාරයන්ගෙන් තොර යහපත් මානසිකත්වයක් වෙනුවෙන් අනාගතය දකින්න. එහෙම නැතුව ඒකෙන් බැහැර වෙන්නම කියනව නෙමෙයි. අපි අර කම්ෆර්ටබල් සෝන් එකේ කියන්නේ ඔබ සුව පහසු කලාපේම ජීවත් වෙන්න කියනව නෙමෙයි. නමුත් ජීවිතේ කෙනෙක් වෙහෙසටපත් වෙලා වෙහෙසටම පත් වෙනකොට ඒක නියම මිනිස් ජීවිතයක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම මැෂින් එකක්. ඒ වගේම තමයි අපි හැමතිස්සෙම සුභා කරන දෙයක් තමයි අපිට තීන දෙයට වඩා නැති දේ මතු කරගෙන ඍණවාදීව දුක් වෙන එක බලන්න. 3-4 දිනක් පවුලේ සමාජිකයෝ එකට වාඩිලා කතා කරනකොට දැන් Tamanට තීන දේ, ලද දේ, තීන දේ ගැන නෙමෙයි කතා කරන්නේ නැති දේ ගැන. ඒ නැති දේ ගැන කතා කිරීම තුළ අපේ මනස දුප්පත් වෙනවා. අපේ මනස ඍණවාදී වෙනවා. දැන් හැමෝන්ටම එක හා සමාන ගේ දොර ඉඩකඩම් යාන වාහන මිල මුදල් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ යම් පුද්ගලයෙකුට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මම උගත්. මම හරි දැනුවත්. මට උපාධියක් තියෙනවා. ඒක හිතලා සතුටු වෙන්න පුළුවන්නේ. තව කෙනෙක් හිතනවා මට ගෙයක් දොරක් තියෙනවා. මට බින් අඟලක් තියෙනවා කියලා හිතලා සතුටු වෙන්න පුළුවන්. තව කෙනෙකුට හිතෙනවා මම හයි පොසිෂන් එකක ඉන්නේ. මම උසස් තනතුරක ඉන්නේ. මම ඒ තනතුර රැකගන්න අවශ්‍යයි සහ මම ඒ තනතුරේ ඉඳීම ලොකු භාග්යක්. ඒ විදිහට හිතවම සතුටු වෙන්න පුළුවන්. සහ ඒ වගේම සුභා හරි වැදගත් දෙයක් තමයි තමන්ගේ ජීවිතයේ ආගමනේදී තමන්ට යම් පුද්ගලයෙක්ගෙන් ලැබිච්ච තෑග්ගක් ආශිර්වාදයක් තමන්ට තමන්ගේ ජීවිතයට තව කෙනෙක්ගෙන් ලැබුණු යහපත් දෙයක් මෙනෙහි කිරීම. අපි මෙනෙහි කරනවා මට අර හවල් කාලේ මම තමයි රටේ අයිකන් එක උනේ. මට එදා ඒ වසර මගේ ජීවිතේ හැරුණු ලක්ෂයක් වුණා. මම පසුගිය ගත කරපු ඒ ජීවිත කාලේ ඒ කාලවකවානුවේදී මගේ ජීවිතේ මම ගහපු සෑම තුරුම්පුවක්ම මටමයි කැරකුණේ. මට හරිම සුන්දර කාලයක් ඒ කාලේ. අන්න ඒ වගේ තමන්ගේ ජීවිතයේ අතීත සිදුවීම් යහපත් ඒවා. පොසිටිව් තින්කින්. ඒ කියන්නේ ධනාත්මක දේවල් අපිට මේ ආරම්භ කරන සතියේ මතක් කරලා ඒ තෘප්තිය නැවත විඳින්න පුළුවන් නම් අපි අනේ මට එදා ඕක වැරදුනා. මට ඒ දේ කරන්න නැතුව ඉන්න තිබුණේ. අර ඒ දේවල් මෙනෙහි කරනවට වඩා අපි අපිට වෙච්ච සුබවාදී දේවල් මට 2024 දී 23 දී හම්බ වෙච්ච පුද්ගලයා මගේ ජීවිතයේ ස්වර්ණම යුගයකට ගෙන යන්න අත්කලක් වුණා. මම ඒ ආයතනයේට එදා ගිය වෙලාවේ ඒ බොස්ලා මට ලබා දුන්නු ගෞරවය සහ මාව මට ලැබුණු පිළිගැනීම. එතකොට අපිට අර දෙවෙන්නා කෙරෙහි මහා පුදුමාකාර ලෙන්ගතුකමක්, සෙනෙහසක්, ආදරයක් සහ ඒ ආයතනයත් එක්ක ඒ රැකී රක්ෂාවත් එක්ක ඒ තනතුරත් එක්ක ඒ සමාජ තලයත් එක්ක අමුතුම පණ ගැන්වීමක් ඇති වෙනවා. අන්න එවැනි වූ දේවල් සුභා අපිට ඇත්තටම මේ ජීවිතේ අවශ්‍යයි. ගොඩක් සාර්ථක වෙච්ච මිනිස්සු ගාව තිබුණ රහස් ක්‍රමවේද. ඒගොල්ලොන්ගේ ජීවිත සාර්ථක කරගන්න පාවිච්චි කරපු රහස් ක්‍රමවේද තමයි ඒවා. ඒගොල්ලෝ හැමතිස්සෙම විෂුවලයිස් කරේ ඒගොල්ලන්ගේ අතීතයේ වෙච්ච යහපත් දේවල්. එදා මම මීට වසර 4කට 5කට ඉස්සෙල්ලා ගත්ත වාහනේ, ගිය විනෝද චාරිකා, ගිහිල්ලා ඒ තැන්වලදී ගත්ත ඩිනර් එක, එයා වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ් ගත කරපු ලයිෆ් එක, ජීවිතේ, එදා පුංචි බබාලත් එක්ක කරපු සෙල්ලම්. ඒ දේවල් ඒගොල්ලෝ මේ විෂුවලයිස් කරනකොට ඒගොල්ලෝ දන්නේම නැතුව තරුණ වෙනවා. ඒගොල්ලන්ගේ මානසික ඒකාග්‍රතාවය සහ අර පහන් සිතුවිලි තුල මිනිසා ප්‍රබෝධමත් වෙනවා. පුංචි පණිවිඩයක් කියන්නම්, පුංචි දෙයක් උපදේශයක් දෙන්න. අපි සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ග අපි සියලු දෙනා එකම අවකගේ දරුවෝ වගේ.
නමුත් අපිට අපේ මානසිකත්වයක් තියෙනවා. දැන් අපිට අපි යම් තැනකින් යම් දෙයක් ගත්තම ඒකේ තියෙන ලාභ පාඩු අලාභ සහ ගැළපෙන නොගැළපෙන දේවල් එක අපි හැමතිස්සෙම විශේෂයෙන්ම උත්සාහ ගන්නවා කම්ප්ලේන් කරන්න, රිපෝට් කරන්න. ඒ ආයතනයේට, ඒ හෝටලේට, ඒ රෙස්ටුරන්ට් එකට, ඒ කඩේට, කන්න ගිය තැනට, පුද්ගලයෙකුට ආයතනයට අපි කතා කරලා කම්ප්ලේන් එකක් දානවා. මේ බලන්නකෝ අපි මෙච්චර ඉඳන් කළා ඕගොල්ලෝ මේක ගත්තා, මේක සතියෙන් කැඩිලා. අනේ බලන්නකෝ මේ ඕගොල්ලන් ගත්ත කෑම මෙලෝ රහක් නෑ, පිලුම් වෙලා. ඒ නිසා පුළුවන් නම් අපිට ඒ කම්ප්ලේන් නොකර ඉන්න පුද්ගලයෙක් වෙන්න. ඇයි අපි කම්ප්ලේන් කරන්නේ පුංචි දෙයකට කියලා? අපි ඒක සුබවාදීව සුහදශීලීව විසඳගන්න නැතුව අර කම්ප්ලේන් කියන තැනකට යන්නේ නැතුව අපි එයාට මේ තව අපි කියමු එක පුද්ගලයෙකුට අපි කරන ලොකු කම්ප්ලේන් එකක් ඒක වෛරල් වෙලා ඔෆිස් එකේ පුද්ගලයාගේ ජොබ් එක නැති වෙනවා මාස දෙක තුනකට හෝ දීර්ඝ කාලීනව. අපි දන්නේම නැතුව කරගන්න ලද පාප කර්මය තමයි මේ මිනිස්යාට ඉන්නවා පඩිපෙළ වගේ දරු පෙටව 3 දෙනෙක්, කිරිසප්පිය 3 දෙනෙක් සහ බිරිඳ. මේ බොහොම කාලා බීලා සැනසීමෙන් හිටිය පවුලේ දැන් මාසයක් දෙකක් යනකොට තාත්තට වැටුප් නැති සැලරි එක ලැබෙන්නේ නැති වෙනකොට, වැටුප් නැති වෙනකොට මේ පුංචි පැටවුන්ට කිරි නෑ. අම්මේ කුක්කු කියනකොට ප්ලේන්ටිය තමයි දෙන්නේ. මාස දෙක තුනක් යනකොට තාත්තා පිස්සෙක් වගේ රස්සියාදු වෙනවා ජොබ් හොය හොය. අර එක කම්ප්ලේන් එකක් තුල අපි කරගත්තේ වක්‍ර පවක්නේ සුබා. ඒ නිසා අපි ඒක නොදැනුවත්ව කරාට ඒකෙන් අර කිසිම වරදක් නොකරපු, කිසිම 6ක් 4ක් නොදන්න අර බත් මුල බැඳලා දුන්නු බිරිඳ තවත් සමාජික කීප දෙනෙක් මහ පුදුමාකාර විදිහේ දුක් විඳිනවා. ඒ නිසා පුරුදු වෙමු අපි මේ වප්පොහොයත් එක්ක ආරම්භ වෙන සඳුදා අද කම්ප්ලේන් උපරිමයෙන්ම නොකර තමන්ට වෙන අඩුපාඩුව පාඩුව උපරිම විඳගෙන ඉස්සරහට යන්න. මොකද ඕක අපෙන් ඇඟින් ඇටයක් ගියා වගේ අපිට ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. අපිට ඕක අමතක කරන්න පුළුවන්. නමුත් ඒ තුල ඇති වෙන අර පුද්ගලයාට වෙන හානිය අපිට අපේ ජීවිතේ සමහර ලාවට මාස ගණනකින් ආරංචි වෙනකොට අපේ මානසිකත්වයේ වැටෙන තැන හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා සුබා මේ ආරම්භයත් එක්ක මට දෙන්න තියෙන්නේ අන්න ඒ වගේ උපදේශන ටිකක් ජ්‍යොතිර්විද්‍යාව කියන විෂයත් එක්ක ඔබට පුළුවන් නම් ඒ විදිහට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා මේ සති ආරම්භයක් විදිහට ගන්න, මාසයේ ආරම්භයක් විදිහට ගන්න, මනස පුහුණු කරගන්න පුළුවන් නම් ඒ තැනට ගෙනියන්න ඔබ පොහොසත් මිනිසෙක්. සල්ලි සහ ඉලක්කම් වලින් නෙමෙයි මිනිස්සේ පොහොසත් වෙන්න ඕන. යහපත් මානසිකත්වයක් තුළ මනස සහ ඒ පුහුණුව ලබා ගන්න පුළුවන් පුද්ගලයා එයාගේ ජීවිතේට ඊ타ත්ම වටිනා දෙයක් එකතු කරගන්නවා. ඒ තුළ එයාගේ පවුල ලස්සන වෙනවා. එයාගේ වටපිටාව ලස්සන වෙනවා. එයාට විශ්වයෙන් මහා ආශිර්වාදයක් ලැබෙනවා. හරියට අර විශ්වයෙන් යමක් අපිට දුන්නම විශ්වයේ ස්තුතියි කියනවා වගේ අපිට ලොකු දෙයක් වෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔබට පුළුවන් මෙන්න මේ පුරුදු ජීවිතයට එකතු කරගන්න. මට හිතෙනවා ඔබ ඔබගේ ජීවිතයට කරගත්ත ලොකුම ආශිර්වාදාත්මක උපදේශනයක් වෙයි. එතකොට ඒක ඔබට රැව් දෙයි මනසට. ඔබගේ එක්ස්ප්‍රෙෂන්ස්, ඔබගේ ඉරියව්, ඔබගේ මුහුණ, ඔබගේ රූපය, ඔබගේ සෞඛ්‍ය තාමත් යහපත් වෙයි. මෙවැනි වූ හැඩතලයක් තුළ ජීවිතේ රටාවකට ගෙතුවොත්, රටාවකට ගත කරන්න උත්සාහ ගත්තොත් කියන එකත් මතක් කරනවා. පණිවිඩයක් විදිහට දෙන, උපදේශනයක් විදිහට දෙනවා සුබා මම. ආදරණීය ඔබ වෙනුවෙන් ඉදිරි වසර සඳහා නොවැම්බර් මාසේ 1 වෙනිදා අපි ඔබට දිනවෙන් කරලා දෙනවා. ඔබගේ අනාගතය, ඔබගේ හෙට දවස, දරුවගේ යහපත් ජීවිතය, ගන්න ඉන්න විභාගය, යන්න ඉන්න රස්සාව, යන්න පුළුවන් ද පිට රටකට, ලබන්න පුළුවන් ද හොඳ වැටුපක් ආදී කසාදේ වෙන්නේ කවදද ආදී කරුණු කාරණා සම්බන්ධව ඔබගේ කැඩපත වැනි කේන්දරයෙන්
බලා කියා ගැනීම සඳහා මේ වසරේ නොවැම්බර් මාසේ පළවෙනිදට එළිවෙන්න අපි දින වෙන් කරලා දෙනවා. ඔබට 07 3යි 63 64 34 කියන අංකයට කෙටි පණිවිඩයක් නම ගම එවන්න ලබන නොවැම්බර් 1 වෙනිදා උදේම එවිට ඔබට ඉදිරි කාලවකවානුවේදී ඔබගේ කේන්ද්‍රය බලා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ ඔබ බලන් සිටි මොහොතයි ඔබේ ලග්නය කොහොමද මේ සතියේ ඔබට බලපාන්නේ කොහොමද? ඔබ කොහොමද මේ අවදාන පිළිගෙන යහපත් විදියට සතුට හිතෙන විදියට ඔබේ ජීවිතය ඉදිරියට රැගෙන යන්නේ? බලමු අපි එහෙනම් ඔබේ ලග්නයට කොහොමද කියලා. සුභා ලග්න 12න් ලග්න 4කට ඉතාමත්ම සුබ සතියක ආරම්භයක්. තවත් ලග්න 4කට සුභ මිශ්‍ර ඵල ලැබෙන සතියක්. ඉතින් එවිනි වූ ආරම්භයක් සමග ආරම්භ වෙන මේ සතියේ මේස රැසෙන් උපන් ඔබට කොහොමද කියලා බැලුවොත් අර මට මතක් වෙන්නේ ගීතයක්. දුරස් වන්නට සිතන සෑම විට තවත් ලං වෙනවා. ඉතින් ඒ නිසා ඔබට අපූර්ව හිතවතෙක් ටිකක් කෝප වෙන වෙලාවක ඇයට පොඩ්ඩක් ආවේගශීලී ගතියක් ඇති වෙන වෙලාවට ඔහු ටිකක් රවණ වෙලාවට ඔබගේ 64 මායන් ඔබගේ තියෙන ට්‍රික්ස් පාවිච්චි කරලා ඒ දුරස් වෙන්න හදවතින් දුරස් වෙන මොහොත ලං කරගන්නට පුළුවන් සතියක් බවට පත් කරගන්න පුළුවන් සුබම සුබ සතියක්. ඒ වගේම තමයි ඔබ ගෙදර තුල අලංකාරය වෙනුවෙන් ගන්නා උත්සාහයන් සති මැද වෙනකොට ඉතා ඵලදායී තත්යකටපත් වෙනවා. ඕනාවට වඩා ඕනෑම දෙයක් ඕනේ නැහැ. අර අනවශ්‍ය නිදහස තුල වැඩිපුර නිදහස ගන්න ගිහිල්ලා ඇති ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන් සතියක් නිසා පාර හිස් වුණත් නීති කඩ කරන්නේ නැතුව ප්‍රිය වේගෙන් පදවන්නේ නැතුව පරිස්සමට සතිය ගත කරනවා නම් ඉතාමත්ම හොඳයි. සතුටුදායක සතියක් වේ. ආදරය මෝරණ මේ සතියේ අපි ආයි බඳිමුද කියන තැනට පෙම්වතුන්ට පෙම්වතියන්ට විවාහක අයට පාර කැපෙනවා පාරාදීසයක් වෙනවා. ඒ වගේම තමයි මේස රැසින් උපන් ඔබට ඔබගේ සතියේ මැද සහ අග යහපත් සතියක් බවට සතිය පරිවර්තනය කර ගැනීම සඳහා ඔබ ගන්න සතිය ආරම්භය ඉතාමත් ඵලදායී එකක් වෙනවා. සමහර හෝරාවල් ඔබට විශ්වලාගත් ආශිර්වාදයක් බවට පත් වෙනකොට තවත් හෝරාවල් දෙපැත්ත කැපෙන පීය වගේ තියේවි. නමුත් දෙයක් උත්තරයක් දෙන්නට ප්‍රථම සවන් දෙන්න. එයා කතාව කියලා ඉවර වෙනකම් මැද්දෙන් පයින් නැතුව ඉන්න. අර අපි පුංචි කාලේ සබන් කෑල්ලක් ගේන්න අම්මට ඕන වෙලා පුතේ කඩේ යන්න කියනකොට භාගයක් දුහලා ඉවරයි. එහෙම වෙන්නේ නැතුව ඉන්න සතිය දිරන්න මේස රැසින් උපන් ඔබට පුළුවන් වෙනවා එවිට. කොහොමද වෘෂභ රැසට දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙන සතියක්. සතිය ආරම්භ වෙන්නේ දිව පිනවන ආහාරත් ආදරණීයන්ගේ හමුවීමත් ආදරණීයන්ගේ ඇමතීමත් එක්ක. සතිය ආරම්භයේදී ජීවිතේ එන්ජොයි කරන්න පුළුවන් වෙනවා. ඔබ යහපත් මානසිකත්වයක් මම කිව්ව ආකාරයට ගොඩනගා ගත්තොත්. සතියේ මැද චුට්ටක් කල්පනාකාරී වෙන්න ඕන. මම මුලා වෙන්න පුළුවන් නොදැන ගියොත් ගමනක් ඔබ. හැමතිස්සෙම දෙයක් කිරීමට ප්‍රථම ඔබ දැන යන්න. ඔබ දෙයක් කිරීමට ප්‍රථම ඒ ගැන ඉගෙන ගන්න. ඔබ දෙයක් කිරීමට ප්‍රථම පුහුණු වෙන්න. ඒක හරිම වැදගත් වෙනවා. අපි කියන්නේ දැන පුරුද්ද, දැක පුරුද්ද, පළ පුරුද්ද කියන එක හරිම වැදගත් වෙනවා ජීවිතේට. සතියේ මැද ඔබ මම දුන්නු වදන් පිළිගත්තොත් ඔබට සතියග ලැබෙන්නේ ප්‍රශංසා පිට ප්‍රශංසා. අත්පත් කරගන්න පුළුවන් තමන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙන බොහෝ දෑ.
ඒ වගේම අනිත් අය අතර ඔබ කැපී පෙනෙන චරිතයක් වෙන්නේ හරියට විකසිත වුණු කුසුමක් වගේ. හම්බනම සුවඳක් අන්‍යයන්ව ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට. ඒ නිසා වෘෂභ උපන් ඔබට සතිය සුබයි. මිතුන රැසෙන් උපන් ඔබට කියන්නම් මම මෙහෙම මේ නගරය ඔබ මා හමුණු නගරයයි. මේ නගරය මා ඔබ වෙන් කරපු නගරයයි. මේ සතිය ඔබට ඔබගේ පැරණි ආදරයන් පැරණි රසමුසුතැන් සිහිපත් වෙනවා. එදා අම්මා අපිව ශක්තිමත් කරන්න අපිට සිප් 4 කියලා දෙන්න අපිට පළවෙනි ගුරුවරයා ඇය සිහිපත් වෙලා පිනත් දහමක් කරගන්න ඇය පුදන්න වචනකින් හරි ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරන්න හිතන සුබ සතියක්. මිතුන ලෙසින් උපන් ඔබගේ ජීවිතේ හොඳටම එන්ජොයි කරන්න සතුටු වෙන්න පුළුවන් මේ සතියේ තමන්ගේ රැකී ආරක්ෂා ආයතනයේ හෝ ව්‍යාපාරවලද යම්කිසි අලුත් මුහුණුවරක් ප්‍රගතියක් ඇති වෙන සුබ සතියක් වෙනවා. ඒ වගේම සතිය අග ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ඔබ යන මග ඔබට කෙනෙක් වෙට්ටු දාන්නට පුළුවන්. ඔබව හිතාමතා අපහසුතාවයකට පත් කිරීම සඳහා පියවරක් ගන්නට පුළුවන්. ඒ නිසා ඔබ ඉතා කල්පනාකාරීව සතිය අග ගත කරන්න ඕන. නැත්තම් ඔබට වැටෙන්න පුළුවන් ගැටයක් ලිහා ගන්න බැරි එකක් අවුල් වියවුල් සහිත හෝරා කීපයක් පැමිණෙන්නටත් පුළුවන්. ඒ තත්ත්වෙන් මිදීම සඳහා ඔබ සතිය අග ඉතා සිහිබුද්ධියෙන් කල්පනාවෙන් කටයුතු කරන්න වග බලා ගන්න. කොහොමද කටකෙට? කටකරසින් උපන් ඔබ පසුගිය කාල පරිච්ඡේද අතීතයට ගියාම ඒ ගත කරපු නරක කාල දැන් ඉවරයි. ඔබට පාවෙලා යන්න හිතෙනවා නිල් වලාවේ. හැබැයි සතිය ආරම්භයට වඩා දැන් අද 6නේ 7-8ට වඩා 9 10 11 මල් 7යි. ඔබට ඔබගේ ජීවිතේ ඔබව ඔසවා තබන ඔබට ලස්සන පියගැට පෙලක් හමු වෙන ඔබට අතහිත දෙන හිතවතෙක්ගේ ආදරයේ හිමි වෙන සුබම සුබ සතියක් සුබ කාලයක් කටකරසින් උපන් ඔබට 9 10 11 කියන දින. ඒ නිසා ඔබ මේ සතියේ ආරම්භයට වඩා ඔය සති මැද සිට 9 10 11 කියන කාල වකවානුවලදී ඔබට ඔබගේ ජීවිතය දිනා ගන්නට හරිම පහසු වෙනවා. හරි සිම්පල් වෙනවා. හරි ලේසි වෙනවා. අපි බලමු සිංහ රැස ගැන. සිනහව අතරින් කඳුලක් උපන්නා. ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා. එහෙම මතකයක් එන්නේ හරියට ඔබ දැකලා ඇති මේ කෙනෙක්ගේ ECG එකක් ගත්තම ECG රිපෝට් එකේ නම මෙහෙම කඩේරි මෙහෙම අපි දැකලා තියෙනවා රෝහලක දැඩි සත්කාරයේ රෝගීන්ට මේ ECG හරි ඉකෝ පරීක්ෂණ හරි කිරීම සඳහා වයර් ප්ලග් කරලා තියෙනකොට හાર્ට් හදවතට ඒකේ මොනිටර් එකේ මේ ආකාරයට තමයි ඉරියන්නේ. අන්න ඒ වගේ සතියක් මේ සතිය සුබ අසුබ එහෙම තමයි up and down හાર્ට් එකේ බීට් එක වගේම තමයි ලයිෆ් එකත් මේ සතියේ ජීවිතයත් මේ සතියේ සුළු ප්‍රශ්න ගැටලු කම්කටොළු කේලම් තෝලම් ඥාති විරෝධවාදිකම් ආදරයන්ගේ හිතවත්කම් gedara dora ප්‍රශ්න තවත් විදිහකට දුර බැහැර ගමන් හදිසි ගමන් කෙටි ගමන් වගකීම් නිසා අර ඕනාවට වඩා වේට් එක වැඩි මනසට ආදී කියන සුබ අසුබ කියන මිශ්‍ර ඵල ලැබෙනවා සිංහරසෙන් උපන් ඔබට. දියුණුවේ මාවත වෙනුවෙන් සති මැද සිට තියෙන පියවර යහපත් වෙයි. උසස් පුද්ගලයෙක්ගෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නා වූ සුබවාදී දේවල්
එලෙසම සිද්ධ වීම නිසා ඔබගේ තිබුණු අයහපත් මානසිකත්වයෙන් මිදීමට එය රුකුලක් වෙයි. අපි යමු කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගැන යමක් කියන්න. කන්‍යා රැසින් උපන් ඔබට මේ සතිය අර මංගල නැකතේ චූටි නංගි මගේ පෝරුව මත රැඳිලා වගේ ආදරය, ආදරණීයන්, පෙම්වතිය, බිරිඳ, සැමියා ඒ අතර ඇතිවෙන ආදරය ඒක අමුතුම එකක්. නිදි පැදුරෙන් අවදි වෙන්නේ ආදරයත් එක්ක. ඒ කෝපි එකේ සුවඳ, කිරි එකේ රස වෙනදට නොලබුණු රසක්. ඒ වගේම තමයි මරු තැන්වල යන්න, සිතේ සැහැල්ලුව ඇති වෙන්න, ඇස පිනවන දේවල් දකින්න, සිතට සැහැල්ලුවක් ගෙන දෙන සුබ සතියක් බවට පත් කරනවා කන්‍යා රැසින් උපන් ඔබගේ සතිය. සතිය මැද ඔබ ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. වැටීම් සීරීන් කැපීම් මත ભેද වාද විවාද දුර දිග ගෙනියන්න එපා. අපි ඇවිල්ලා තින්නේ ਸਰවපිත්තල ලෝකයක తాවකාලික නිවහනකට යමක් සමාජය වෙනුවෙන් විවාහක නම් දරු පවුල් වෙනුවෙන් දෙමව්පියෝ වෙනුවෙන් යමක් ඉෂ්ට සිද්ධ කරලා නික්ම යන්න. ඇයි දීර්ඝකාලීන අර වෛරයෙන් වෛරය නොසන්සිදෙයි. ලස්සන කියමනක්. ඉතින් ඒ වගේ ඊතා සුබ සතියක් වුණ සති මැද කල්පනාකාරී වෙනකොට සතියග හදිසි ගමන් බිමන් දුර ගමන් සහ අමුතුම ජොලියක් අලුත් වටපිටාවක් අලුත් අත්දැකීම් රසක් එක්ක සතියේ වෙනත් මූණුවරක් ගන්න සුබ සතියක් වෙනවා. තුලා රැසින් උපන් ඔබට මම මෙහෙම කිව්වොත් එදා රෑ ගුවන් තොටුපළේදී වෙන් වී ගියේ සිතකින් නොවේ. සමහර විට විදේශයකට වෙන්න පුළුවන්, ගම අතහැර තව ගමකට වෙන්න පුළුවන්, දවස් 2-3ක විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්, ගෙදර නිකන් පාළු අම්බලම වගේ. ඔහු නැතුව, ඇය නැතුව, පුංචි පුතා නැතුව, දුවා නැතුව. හැබැයි යම්කිසි ස්ථාන මාරුවක්, අලුත් වටපිටාවක්, අලුත් කෝණයකින් සතිය දකින්න පුළුවන් සතියක්, සුබ සංචාරයක්, සුබ ගමනක්, සුබ එනිසා හැපි ජර්නි එකක් යෙදෙන්නට පුළුවන් සුබ සතියක් තුලා රැසින් ඉපදුන ඔබට. අදහසක් ඉෂ්ට සිද්ධ වෙනවා 9 වෙනිදා සිට 10-11 වෙනකොට ඔබට ඉතාමත් ආර්ථිකයේ යහපත් වෙන අත මිට සරු වෙන සුබ සතියක් වෙන බව තමයි පේන්නේ මට. ඒ සා තුලා රැසින් උපන් ඔබට තාමත්ම සුබ සතියක් වෙනවා වගේම රියවේගයෙන් පදවන්නත් එපා, ගඟේ මූදේ නාන්නත් එපා, ඕනාවට වඩා උස්තැන් වල නගින්නත් එපා, ඕනාවට වඩා විනෝදය ගන්නත් එපා. එහෙම වුණොත් එහෙම යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වීම තුළ ඔබ විසින් අර ඔබ කපාගත්තා කියන්නේ ඔබගේ හානිය. අර අපි සමහරලාට කියන්නේ එයාම එයාට ඒක දී කරගත්තේ අපරාධේ. අන්න ඒ වගේ මේ සුබවාදී දේවල් නැති වෙලා ඔබට වෙනත්ම තත්ත්වයක් උදා වීමට ඉඩ ඇති බවත් මතක තියාගන්න. කොහොමද උච්චිකේට? අර අපි පුංචි කාලේ හරි මල්ල පොත්තේ යක්කුරු බෑ කියු මිනිසා ඉංග්‍රීසි පත්තරයක් සිටලා අර ඒ වගේ ඔබට උච්චික රැසින් ඉපදුනා නම් දැනුම වර්ධනය කරගන්න, උසස් අධ්‍යාපනයක් කරා යන්න, බණ පොතක් කියවන්න, ගැඹුරු අර්ථවත් ධර්මයක් අවබෝධ කරගන්න, හොඳ යහපත් දේවල් සවන් දෙන්න, සුබ සතියක් බවට පත් කර ගැනීමට පුළුවන් වෙන යහපත් සතියක ආරම්භයක්. හැබැයි එක දෙයක් වෙනවා. ඒ සතුට Tamanට ඕනාවට වඩා දැනින්නේ නැති. කෑවත් බීලත් බඩ පිරුණත් ඒ බඩගින්න ගියේ නෑ වගේ. අර බිව්වත් දිවට රස දැනුන්නේ නෑ වගේ, සීන්නේ නෑ වගේ. අන්න ඒ වගේ මොකද්දෝ ගතියක ආරම්භයක් මට පේනවා. හැබැයි ඔබ එහෙම වුණත් ඔබ සතිය හරියට කල්පනාකරණය කරගත්තොත් සිම්පල් ඔබට යහපත් මානසිකත්වයක් තුළ සාර්ථක පුද්ගලයෙක් වීමට පුළුවන් වෙන සතියක් බවට පරිවර්තනය කර ගැනීමට පුළුවන් වෙන බව මතක තියාගන්න. ඒ නිසා ඔබ සතිය ආරම්භයේ ඉඳන්ම හොඳ කල්පනාකාරීව සීබුද්ධියෙන් වැඩ කරන්න.
ඇසුරු කරන්නන් සමග කල්පනාවෙන් කටයුතු කරන ආගන්තුක අය එක්ක ගනුදෙනු කිරීමේදී කල්පනාකාරී වෙන්න එකපාරට පැමිණි එකපාරට ඇසුරට ලැබුණු අය ඕනාවට වඩා විශ්වාස කරන්න එපා. ඔබගේ යටගියාව ආගියා තැන් ආදී සියල්ල හෙලි කරන්න එපා, එළියට දාන්න එපා. මොකද අපි දන්නේ නැහැ පුද්ගලයා මොන જાතියේ පුද්ගලයෙක්ද කියන එක. ඒ නිසා ඉස්සෙල්ලා අධ්‍යයනය කරන්න, ස්ටඩි කරන්න, ඊට පස්සේ පුද්ගලයා සමග කාලයක් ගියාට පස්සේ තමයි ඔබ මේ පොත දිගාරින්න ඕන. එතකන් වහලා තියන්න. යනවා තනු රැසින් උපන් ඔබ ගැන යමක් කියන්න මේ සතියේ නිින්ද නැති රැයි. ඒ වගේ මේ සතිය රාජකාර බහුල වෙන්න පුළුවන්. පිනක් දහමක් වෙනුවෙන් කැපකිරීමක් වෙන්න පුළුවන්. ආගමානුකූල වතාවත් වල නිරත වීමක් වෙන්න පුළුවන්. දුර ගමනක් බිමනක් නිසා වෙන්න පුළුවන්. නිදන තැන වෙනස් වෙන්නට පුළුවන්. නිදි මරන්නට සිද්ධ වෙන්නට පුළුවන්. තිබුණු හිතවත්කම් සහ සමදතා ටික මොහොතකට ඈත් කරගන්න සිද්ධ වෙන්න පුළුවන්. එතනින් පොඩ්ඩක් ඈත් වෙලා ගැලවිලා යන්න සිද්ධ වෙන්න පුළුවන්. අර මං අප් ඇන්ඩ් ඩවුන් ජීවිතේ ඉහළ පහළ යන ජීවිතය තුළ ඔබට 99 විදිහට කේන්ති යන්න පුළුවන්. මුතු රෝගයක් නේ ඕක. ඒ නිසා ඕකෙන් ඇති පළක් නැහෙනි. ඕකේ බෙනිෆිට් එක තමයි හැම රැලි වැටෙන එක, මූණ කළු වෙන එක, බලන් ඉන්න අය ඔබ ගැන වැරදි අවබෝධයක් ඇති කරගන්න එක ආදී බොහෝ ඒවා නිසා ෂණිකව වෙනවා. පෘථග්ජන මිනිස්සු වශයෙන් එහෙම වුණාට ෂණිකව මේක මුතු රෝගයක් කියලා අමතක කරලා ආවේගයෙන් මිදෙන්න. ඔබට සතියේ ආරම්භය නිින්ද නැති රැයක් හෝරාවක් කීපයක් පැමිණෙන්නට පුළුවන් වගේම නව අධ්‍යාපනයක් තුළ ඔබ සන්නද්ධ වෙනවා. ඔබ එදා ජීවිතේ නොලබපු අත්දැකීම් එක්ක ඔබගේ ජීවිතයේ වෙනත් මාර්ගයකට ගමන් කරන සතියක් වෙනවා. ඒ දේවල් ඔබගේ ජීවිතයට පෙරහුරුවක් කරගෙන හෙට දවස සහ අනාගතය ලස්සන කරගන්න හේතු කරගන්න. ඉතින් මකර රැසින් උපන් ඔබ බලන් ඇති අද මේ වප් පොහොයත් එක්ක මේ උතුම් පොහොයත් එක්ක මගේ සතිය ගත කරන්න මං කොහොමද ඕන කියලා දැනගන්න. ජොලියට වරෙන් පුතා අකුළු දාලා නෑ දොරේ. මේ කිව්වේ බයිල් එකක්. මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉන්න කිරිපැණි වගේ අමුසැමියන් දරුවෝන් ලං කරගන්න, ආදරය කරන්න, ආදරෙන් කියන්න. බලන්න ගෙදර හැදෙන ඔබගේ සුරතල් සතා පූසා ඔබ සලකන විදිහ අනුව ඔබ ගෙට එනකොටම ඥාව් කියන හඬින් ඇවිල්ලා නැට්ටෙන් කකුල වටේ එතන විදිහ. ඔබගේ සුනකයා ආදරණීය සතා ඔබ එනකොට එයාගේ කන් දෙකෙන් එයාගේ හැඩරුවෙන් නැට්ට වනලා ඔයාට කරන ආචාරය ඇයි? ඔබ ඒ අයට ආදරණීය නිසා. ඔබ සමාජිකයන්ට ආදරණීය වුණොත් දැන් බිරිඳට ඔයා ලස්සනයි ඩාලින්. ස්වාමියාට ඔයා හරි කඩවසම්. ඔයා හරි ටැලන්ටඩ්. ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. එතකොට මේ ආදරය තව වැඩි වෙනවා. අනේ හැටි කැත්ත වැඩක් බෑ කරොත් ඉවරයි. ජීවිතේට එතනින් ඇති වෙන්නේ නැහැ සතුටක්. එතනින් ඇති වෙන්නේ නැහැ එකමුතුකමක්. එතනින් ඇති වෙන්නේ නැහැ ආදරණීය හැඟීමක්. අඳින්න හිතෙන්නේ නැහැ ලස්සනට. දැන් පුතාට කියනවා අර බලන්න පුතේ නිස්සංක ගත්ත ලකුණු බලන්නකෝ ඔයා වෙනුවෙන් කොච්චර වියදම් කරත් මොනවද කරේ කියලා. කොල්ල වැටෙන්නේ එහෙම් පිටින්ම මනසින් ඩවුන්. ඒ වගේද පුතේ එයාගේ මට්ටමක් ඔයා තව මට්ටමක්. ඔයාගේ මට්ටම අනුව ඔයා දක්ෂයි. එයාට බෑනි පුතේ ඔයාට කැරම් ගහන්න, එයාට දාන් අදින්න, ඔයාට ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා කියනකොට පුතා ගෙදරට බොහොම ආදරණීය පුතෙක් වෙනවා. දුවට පුංචි ඩාන්ස් එක අයියෝ ආයිශ්වර්යය අයි වගේ කියනකොට ඒ ළමයාගේ ඇති වෙන උත්තේජනය ඒ ළමයා අම්මාගේ කරට වටේ අතක් දාලා ඉඹගෙන යනවා. ඒ තැනට ගේන්න පුළුවන් සතියක්. ඒ නිසා මේ සතිය මකර රැසින් උපන් ඔබට තාමත්ම සුබයි. ඔය මම දෙන උවදන් එක්ක ගත කරොත් ජීවිතේ. කුම්භ රැසින් උපන් ඔබට කොහොමද මේ සතිය කිව්වොත් ලස්සනට පිපුණු වන මල්වැල් බේරෙන දිය වැල් කියලා ඔබට එන්නේ වචන ලස්සන පද මුමුණන්න ගීතයක් විදිහට. ඒ කියන්නේ ඔබ කාටවත් නෙමෙයි ඔබගේ අනිත් සමාජිකයට. ඇයට හෝ ඔහුට
කියනකොට එයාගේ මූණේ ඇති වෙන සිරියාව, හිනාව, ඇති වෙන ලෙන්ගතුකම සහ අර හිරිහැර කරන හිටිය මානසිකත්වයක් තිබුණා කියලා අපි හිතමුකෝ. අපි දන්නේ නැහනේ. එයාගේ යටිසිත. එයා ඒක ශනිකව නැති කරගෙන පෙරලා කරනවා ඒ වෙනුවට ආදරය. ලස්සන වචන පිට කරනවා. අර බයින් හිටිය වචන නෙමෙයි පිට වෙන්නේ. ලස්සන වචන. ඔයා එදා මෙදා තුර කරපු දේවල් හරි. ඔයාගේ සහයෝගය තමයි මාව මෙතෙන්ට ගෙනාවේ. අන්න ඒව තමයි යාගෙන් ඉන්නේ. ඇය කියනවා ඔයා අපිට අපි මේ තැනට ගේන්න ලොකු හයියක් වුණා. ඔයාගේ ශ්‍රමය බලන්න ඔයා පාන්දර අවදි වෙලා ඔයා ගත්ත කැපකිරීමේ ප්‍රතිඵලය අන්න ඒ වගේ යහපත් සතියක් කරගන්නට පුළුවන් ඔබට මම මේ දෙනවා දන් එක්ක. ඒ වගේම තමයි චූටි චූටි හිරිහැරත් එන්න පුළුවන් වටපිටාවෙන්. එක සමහරලාට සමහර ගෙවල් වල පවුල් දෙක තුන ජීවත් වෙනවා. තව කෙනෙක්ගේ ආදරණීය ලෙන්ගතුකම ආදරයෙන් බැඳීම තව කෙනෙකුට පොඩි ජලස් එකක් විදිහට ඇලර්ජික් එකක් විදිහට වෙන්න පුළුවන්. ඒතනින් ඇති වෙන පුංචි කටුක බව නැති කරගන්න අද ඒගොල්ලොන්ටත් එක්කම පොයි දවසේ කැම ටිකක් හදන්න. කමන්නේ අපි දන්නවා ඒගොල්ලෝ යටිහිතෙන් තරහයි කියලා. දෙන්න හොඳට කැම ටිකක් කන්න දෙන්න. කපන්න බැරි යත ඉමින්න පුළුවන්. ඕනෑම වෛරක්කාරයෙක්ක හොඳ පුද්ගලයෙක් බවට තමන්ට වාසිදායක පුද්ගලයෙක් බවට තමන්ට ලෙන්ගත පුද්ගලයෙක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ තමන්ගේ තියෙන යහපත් මානසිකත්වය සහ මම මුලින් කියලා දුන්නු දේවල් එක්ක හැඩවෙන ඔබගේ ගතිගුණ. ඉතින් ඒ වගේම තමයි සතිය අග වෙනකොට පැරණි පෙමක් අර අතීතයට ගිහිල්ලා යහපත් සිතුවිල්ලක් සිතේ සතුටක් ජීවිතේ ජීවත් වෙන්න ආස හිතෙන සතියක් බවට පරිවර්තනය කරන සුබ සතියක් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් කුම්භ රැසින් උපන් ඔබට එහෙම කියනකොට මීන රැසින් උපන් ඔබ හිතනවා ඇති මට මොනවා කියයිද කියලා. ඔබට අපේ මේ සිත අර මං කිය අප් ඇන්ඩ් ඩවුන් නේ. උස්පාත් වෙන ජීවිතයක් නේ. විලාවකන මේ සිත අපායක්. තවත් මොහොතක දිව්‍ය ලෝකයක්. සමහරවිට දිව්‍ය ලෝකය කියන සිතේ මැවෙනවා අපායක්. අපාය කියන සිතේ මැවෙනවා දිව්‍ය ලෝකයක්. අන්න ඒ වගේ සතියක් නිසා ඔබ අර මුලින්ම දුන්නේ ලස්සන පහන් සිතවිල්ලක් ගැන කතාවක්. ලද දෙයින් සතුටු වෙමු අපි. ඒ පහන් සිතවිල්ල පෙරදරි කරගන්න. සැහැල්ලු මානසිකත්වයක් වෙනුවෙන් වගකීම් ටිකක් පැත්තකින් තියන්න. හවස අරක කරන්න ඕන. හෙට ගමේ යන්න ඕන. අනිද්දා නංගිගේ දවුරියක හදන්න ඕන. ලබන සතියේ මේ දේ කරන්න ඕන. ඊළඟ මාසේ මේ දේ කරන්න ඕන. අපි කොහොම හරි වතුර ගන්න ඕන. ලයිට් බිල ගෙවන්න ඕන. කරමු. නමුත් අර බර මනසට පටව ගන්න එපා මේ වෙලාවේ. වර්තමානයේ ජීවත් වෙමු. සතුටෙන් වර්තමානය ගත කරමු. අන්නේ පණිවිඩය ඔබට හරි වැදගත් වෙයි මීන රසෙන් ඉපදුනා නම්. වර්තමානය පුරුදු වෙන්නකෝ. ඔබ අවදි වෙලා කට හොදලා කිරි එක බීලා ගත කරන පළවෙනි හෝරාවේවත් හොඳින් ඉන්න. දෙවෙනි හෝරාව ඊළඟට ගන්න. තුන්වෙනි හෝරාව ගන්න. වරුවක් ගන්න. ඊළඟ වරුව ගන්න. දවස ගන්න. නිදියන මොහොත එනකන් තව කාගවත් හිත නොරිද්දා ඉන්න. සතුටෙන් ඉන්න. දෙන දේ ලද දෙයින් සතුට වෙනවා කියන්නේ හිතට දන්නවා යටහිත දන්නවා අද කෑම රස මදි. ගිහිල්ලා ලුණු ටිකක් ඉහි ගන්න. ඒක ඇයට නොකිය ඉන්න. ඔහුට නොකිය ඉන්න. මරු කියලා ඉන්න. බොරුවක් පුංචි සම්මා ප්‍රයෝගයක් කරන්න. අද පොය දවසේ පවු නෑ. පුංචි බොරුවක් සම්මා ප්‍රයෝගයක් විදිහට පාවිච්චි කරාට. එහෙම කළොත් ඔබට මේ සතිය සුබ වෙනවා. පරිගැනීමයි පිළිගැනීමයි එක ළඟ. ආදරයයි වෛරයයි කෙස් ගහකට සමයි. ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ මේ සතිය තුල. හැබැයි ඔබ ජීවත් වෙන රටාව අනුව ගන්න තීරණ අනුව කරන ක්‍රියාදාමයන් අනුව තමයි මේ දේවල් සිදු වෙන්නේ. ඉතින් මං හිතනවා මම සාර්ථකයි කියලා ඔබට දුන්නු ඕදන්. ඒ නිසා අද පොහොයත් එක්ක ආරම්භ කරපු සතියට පමණක් සීමා කරන්නේ නැතුව මාසෙට මේ වසරට නව වසරටත් මේ ඕදන් අරගෙන යන්න. ජීවිතය දිනනවා සහතිකයි එවිට ඔබ. සුබ. ඉතින් එතුමන් කියනවා වගේ හැමදාමත් ලද දෙයින් සතුටු වෙන්න. ඒ සතුට හොයාගෙන යන්න වටිනා උපදෙස් පෙළක් ඔබට ලැබුණා. මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ සියලුම ලග්න හිමියන් හිතනවා ඇති අනේ තව මාස දෙකයි මේ 2025 ගෙවෙන්න. 26 ලබන්නත් ඔන්න ළඟ ළඟම එනවා මාස දෙකෙන්
මං හිතාගෙන හිටපු ප්ලෑන්ස් මුකුත් කරගන්න බැරි වුණා. මේ සියලුම ලග්න හිමියන් පසුතැවෙනවත් ඇති. ඕන් වෙනුවෙන් මොන හරි අවවාදයක් උපදේශයක් දෙන්න තියෙනවද ඔබතුමන්ට? සුභා බැරි බර කරේ තියන් දෙපයට වාරු වරන් යන්න කියලා දෙන්නම් නව වසරේ ආරම්භයේදී. ඒ නිසා දැන් මම අර සතිය ආරම්භ කරේ එපා වගකීම් ගන්න වර්තමානයේ සැහැල්ලුවෙන් හොඳින් ඉන්න. ඒකත් එක්ක යමු මේ සතිය ඔහොම ලබන වසරේ ආරම්භයේදී කියමු ඒ ගමන යන්න ඕන විදිය. හොඳයි. එහෙනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පීරිස් මැතිතුමන්ට මෙවන් අවවාද උපදෙස් නිරන්තරයෙන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔබ ලබා දේවි කියන බලාපොරොත්තුවෙන් අද දවසේ අපි සමුගන්නා වැඩසටහනෙන් අමතක කරන්න එපා මංජුල පීරිස් YouTube නාලිකාව subscribe කරන්න. අයිබෝවන් සුබ දවසක් සුබ සතියක්.